හයි ගර්ල්ස් අද මම ටික්ටොක් එකේ වීඩියෝ ස්ක්‍රෝල් කර බලබල ඉන්නකොට මම දැක්කා CCUK ලිප්ස්ටික් එකේ පිටි පස්සේ පොඩි ලිප් ග්ලොස් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා කියලා වීඩියෝ එකක්. දැන් ඕගොල්ලොත් මගෙන් අහනවානේ මම යූස් කරන ලිප්ස්ටික්ස් ගැන. මම ඔයගලන්ට පෙන්නන්නම් මම CCUK එකේ යූස් කරන එක ලිප්ස්ටික් එකක්. මං ගාවත් ඒක තියෙනවා. ඉතින් මම දැන් බලන්න යන්නේ ඒ වීඩියෝ එකේ තිබුණු විදිහට ඒ ලිප් ග්ලොස් කම්පාර්ට්මන්ට් එක මගේ එකේ තියනවාද කියලා. ඉතින් මං ඒක බලන්න යද්දි මට මතක් වුණා ඕගොල්ලන්ටත් ඒක පෙන්වනම් හොඳයි කියලා. බලමු එහෙනම් ඒක තියේද කියලා. හරි දැන් මේක තියෙනවා මම ඔය දිනදා යූස් කරන පොඩි මේකප් බඩු ටික. ඒ කියන්නේ මම කොහරි යනකොට චුට්ටක් දාගෙන යන දේවල් තමයි මේකේ තියෙන්නේ. හරිද? මම පෙන්නන්නම් ඕගලන්ට මං ගාව CCUK එකේ මේ දෙකක් තියෙනවා. මේක නම් මේ ලිප් ක්‍රීම් එක මෝකා එක. මේකට මං හරිම ආසයි. මේක long lasting ලිප්ස්ටික් එකක්. හැබැයි මේක ගැන නෙමෙයි කියන්නේ. මේ ජාතිය ලිප්ස්ටික්ස් ගැන නෙමෙයි ඒ වීඩියෝ එකේ තිබුණේ. හොයමු කෝ මේ තියෙන්නේ මෙන්න මේ ජාතිය ලිප්ස්ටික්ස් ගැන තමයි ඒකේ තිබුණේ. මේ මැට් කලර් ලිප්ස්ටික් එකක්. මේක නම්බර් 21. ඒ වීඩියෝ එකේ තිබුණේ මෙන්න මේ කම්පාර්ට්මන්ට් එක අරින්න පුළුවන් කියලා. කියන්නේ මෙතන තියෙන්නේ මේ කලර් එකේම මෙන්න මේ කලර් එකේම ග්ලොස් එක කියලා තමයි ඒකේ දාලා තිබුණේ. මෙන්න මේ වගේ කලර් එකක් ඒකේ තියෙන්නේ නිකන් brownish red එකක්. පේනවද? බලමු මේක ගලවන්න පුළුවන්ද කියලා බලමු. හරි? මම මේ වීඩියෝ එක දැකපු වෙලාවේ මාර විදිහට එක්සයිට් වුණා. මොකද මේ නම්බර් 21 ලිප්ස්ටික් එක මං සෑහෙන කලින් පාවිච්චි කරනවා. මේක මම දැකලා තියෙනවා. මේක හරිද? හැබැයි මං හිතුවේ නැහැ මේක ඇතුලේ ඇත්තටම මේ ලිප් ග්ලොස් තියනවා කියලා. බලමු මේක. ඕපන් කරන්න ටිකක් අමාරුයි. ඒකේ පෙන්නුවේ නෑ මේක ඕපන් කරන විදිය. කියන්නේ මේක කරකවන්න ඕනේද, අදින්න ඕනේද? ඒකේ තියෙනවා. Oh my gosh girls මං ඇත්තටම හිතුවේ නැහැ මේක තියෙයි කියලා. මේ බලන්න ඒක ඇතුලේ තිබුණා. ඒ කලර් එකෙන්මයි මං දන්නේ මේක ග්ලොස්ද කියලා. It looks glossy. අපි try කරලා බලමු. මේකේ කියන්නේ හොඳ ග්ලොස් ප්‍රමාණයක් තියෙනවා. I mean it's not tiny. It's filled. අපි try කරලා බලමු. Okay, so I don't think I've been excited like this for a while because this is like a hidden little surprise. It's so cool. Balam gala. It is gloss. ඒ කලර් එකේම gloss එක මේක. ඒක හරිම ලස්සනයි, හරිම සටල්. මං කියවනේ මේ කලර් එක ටිකක් ඩාර්ක් කලර් එකක්. හැබැයි දැන් ඒකේ ග්ලොස් එක එනකොට ඒක ලිප්ස්ටික් එක නැතුව වුණත් පේනවද? ලිප්ස්ටික් එක නැතුව වුණත් නිකන් ග්ලොස් එක විතරක් යූස් කරන්න පුළුවන්. ඉන්න මම පෙන්නන්නම්. මේ පේනවද? shiny and nice. මම ලොකු ලිප් ග්ලොස් ෆෑන් කෙනෙක් නම් නෙමෙයි. මම වැඩි යූස් කරන්නේ නැහැ. මොකද මගේ ලිප් ග්ලොස් ගාපු වෙලේ ඉඳන් මගේ කොණ්ඩේ හුළඟට ගියාම ලිප් ග්ලොස් එකේ ඇලෙනවා. හැබැයි මේක මාර සටල්. මම හරි ආසයි ඒකට. මම දන්නේ මම ඒක කොහොමද කලින් දැක්කේ නැද්ද කියලා. So whoever who posted it on TikTok, thanks girl. I really like it. දැන් මට ආසයි. මේ ලිප්ස්ටික් එකේ මේ CCUK ලිප්ස්ටික් එකේ එන අනිත් කලර්ස් try කරලා බලන්න. මේ ලිප් ග්ලොස් කම්පාර්ට්මන්ට් එක හින්දාම
it's nice. ඉතින් ඔයගොල්ලෝ ගාවත් මේක තියෙනවා නම් අනිවාර්යෙන් try කරලා බලන්න.